සංගීත භාණ්ඩේ හඬයි දෙක සංසන්දනය කරලා තමයි බැලන්ස් කරලා එළියට පිට කරන්නේ. අඩුවෙන් આવුත් වැඩි කරන්න බෑ. වැඩි එක අඩු කරන්න මදි නේද? මගේ හඬ මදි නේද? එළියට මදි. උගුර යටින් වගේ කියනවා. ඔව්. හයියෙම කියන්න බෑ. එතකොට අර මේ පිච් එක වෙනස් වෙනවා. මේක රිද්මේට හදා ගන්න ඕන පිච් එක. තව සවුන්ඩ් එක ලොකුවට ඕන. ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් ඒක හයියෙන් ගන්න බෑ. අර එතකොට මගේ තාලේ ආරම්භන ටික වෙනස් වෙලා යනවා. මොකද දාන්න දෙම්මොත් බෑ. ඒකයි වැඩේ. මියුසික් එක තියෙද්දි ඔයා දෙන්නකො මට මම ඒකට මියුසික් එක විතරයි ඉන්නේ. සද්ද නෑ. ඔයා දාලා මට එකක් සෙටල් කරලා දෙන්න. මට ඔයා කියවේ දාන්න ඒවා මේවා එපා. මට ඔයා මියුසික් එකක් හදලා දෙන්න මේ ඔය ෆිල්ම් මෙයාට හදලා මෙයාගේ ෆෝන් එකට දාන්න. මට දෙන්න. එහෙම කරා. ඔව් මට විතරයි. මෙයාගේ ෆෝන් එකට හරිද? ඔයාගේ එකට දාන්න. ඔව්. මම කියන්නේ. හරිද? එයා සද්දේ සංසන්දනය ඔයා කරන්න. ඒව දාන්න නෙමෙයි. මට හදලා දෙන්න මගේ එකට දාන්න නිකන්. ඒක මම try කරලා බලන්න. කාටද උත්සාහ කරලා බලන්න. ගාම්භීරයට සින්දුවට ගාම්භීරත්වය කරන්න ඕන. වේගින්. දැන් අපි දැන් හඬ නගලා. ඒකයි දැන් දැන් ස්වර හදන්න කියත් කියන්නේ ස්වරේ හඬ නගලා කියන්නේ උගුර යටින් බෑ එළියෙන් කියන්නේ එළියෙන්. උගුරෙන් ගන්න නැතුව. ඒතකොට අහන කෙනාට සැබෑ කටහඬින් අහන එකයි අරගෙන අහන එකයි වෙනස්. වෙනස්. කාමරේ හඬ මුලින් තිබිලා තියෙන ඔය ගානට හදලා තියෙන සම්ප්ලවර් එකේ ඉන්නව නේද ගිටාර් ගහන ඩයල් එක. ඔව්. ඌ තමයි කාමරේ හඬ ඔබ වරෙන් මෙහෙම ගෙනල්ලා මේ හඬ ඒ වෝල්ට් එක සෙට් කරලා ගානට මේ වොයිස් එක අපරාධي යන්න දෙන්නේ නැතුව ඔය තත්තර ගත්තේ. मेरे में वो पे जाएगा वादा किया का तू मिलना तुम मेरे हर वक्त मिलाया था मेरे सफीरा क्या तुम्हें याद है हाँ मुझे याद है हाँ मुझे याद है